Hello everyone. Skillshop web project එකට අදාළ වීඩියෝ සීරීස් එකේ දෙවන වීඩියෝ එක තමයි මේ ගෙනත් තියෙන්නේ. ඉතින් අපේ ෆස්ට් වීඩියෝ එකකින් කවර් කරා මේ ප්‍රොජෙක්ට් එකේ sign in සහ sign up pages design කළ ආකාරය. අද මේ වීඩියෝ එකකින් ඩිස්කස් කරන්නේ අපේ design කරගත්ත sign up page එකේ process එක program කරපු විදිහ. ඉතින් අපි අපේ main folder එක දිහා බැලුවොත් අපිට අලුතෙන් create කරගත්ත files ගණනාවක් බලා ගන්න පුළුවන්. අපි මුලින්ම HTML ෆයිල් එකේ sign up form එකේ create account button එකට අපි නිර්මාණය කරගන්න යන function එක assign කරගමු. ඊට පස්සේ අපේ function එක create කරගත්ත auth.js නැත්නම් authentication කියන JavaScript ෆයිල් එකට අපේ HTML ෆයිල් එකට script tag එක link කරගමු. ඊට පස්සේ auth.js කියන JavaScript ෆයිල් එකට ගිහින් බැලුවොත් අපිට බලන්න පුළුවන් මුලින්ම උඩින්ම හදාගෙන තියෙන function එක create account කියලා. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් document.getElementById use කරලා අපි HTML එකේ input field වල දාලා තියෙන ID පාවිච්චි කරලා ඒ IDs වෙනම variables වලට assign කරගෙන තියෙනවා. ඒ වගේම මේ variable වල fname, lname, email, password සහ cpassword කියන ඒවට අපි values ලබා ගන්න නිසා values නුත් දාලා තියෙනවා. ඊට පස්සේ if condition එකක් use කරලා අපි මුලින්ම දාලා තියෙනවා fname, lname, email, password සහ cpassword කියන field empty නම් අපිට error message එකක් යටින් දැක්කන විදිහට all fields are required කියලා error message එකක් අපිට බලා ගන්න පුළුවන් මේ එකක් හරි අපි fill කරලා නැත්නම්. ඊට උඩින් code line එක බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් අපි පොඩි දෙයක් කරලා තියෙනවා. අපි sign up error message කියලා හදාගෙන තියෙන මේ error message එකේ class list එකේ කියන්නේ classes වල remove කරලා තියෙනවා hidden කියන එක. එතකොට අපිට මේ file එකේ hide වෙලා තිබ්බ error message එක අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ fields අපි fill කරලා තියෙනවා ඊළඟට else if එකක් දාලා පාවිච්චි කරලා තියෙනවා password length එක measure කරලා තියෙනවා. අපි මෙතන 8ට අඩු වෙන විදිහට තමයි 8 හෝ 8ට අඩු වෙන විදිහට තමයි මෙතන අපි condition එක දාලා තියෙන්නේ. ඒක true වුණොත් අපිට password must true නොවුනොත් අපිට password must be at least 8 characters කියලා message එකක් එනවා. ඒකත් හරි ගියොත් අපිට password equal the cpassword එහෙම නැත්නම් confirm password එකට equal ද කියලා check කරලා තියෙනවා if condition. එහෙම නොවුනොත් password do not match කියලා අපිට message එකක් එනවා. ඊළඟට දාලා තියෙනවා අපේ account seller හරි account type buyer හරි දෙකෙන් එකක් හරි අපි check කරලා තියෙනවද කියලා. ඒ දෙකෙන් එකක්වත් අපි choose කරලා නැත්නම් අපිට යටින් දාලා තියෙනවා please select account type කියලා. ඊට පස්සේ අපි check කරලා තියෙනවා terms and condition කියන එකට tick එක දාලාද කියලා. එහෙම නොවුනොත් please read and check I agree to the terms and conditions කියලා message එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම checks background checks හරි ගියොත් අපිට ඊළඟට තියෙනවා sign up error message class lead add hidden කියලා. ඒ කියන්නේ අපේ error message එක ආයි hide කරලා තියෙනවා. ඊට පස්සේ form කියලා variable එකට අපේ form එකේ data ටික assign කරගෙන තියෙනවා. ඒ assign කරගෙන තියෙන්නේ fname, lname ඒ වගේ password, pass confirm කියන ඒ ඔක්කොම මේ වලට අපි input කරන සියලුම data assign කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි create කරගෙන තියෙනවා අපේ ajax එක. මේ ajax එක r කියලා variable එකකට assign කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි if condition එකකින් check කරලා තියෙනවා ready state එක හතරක්. ඒ කියන්නේ අපේ ajax එක හරියට වැඩ කරන්න අපි steps හතරක් check කරනවා. ඒ step හතර true වෙනවද කියලා මුලින්ම හොයලා තියෙනවා. ඒ step හතර true වෙනවා නම් ඊට යටින් අපි දාලා තියෙන sign up error message class list remove. ඒ කියන්නේ කලින් වගේම hidden කියන එක අයින් කරලා දාලා අපිට error message එක පෙන්වන්න පුළුවන් විදියට. ඒක අපි use කරලා තියෙන්නේ ඉස්සරහට use කරන්න අවශ්‍ය හින්දා. ඊට පස්සේ අපි check කරලා තියෙනවා status එක 200ද කියලා.
අපි ඒක ඒ කියන්නේ අපේ කනෙක්ෂන් එක සක්සස් එකක්ද කියලා චෙක් කරගන්න ක්‍රමයක්. මේක අපි 200 වෙනුවට 4x4 දැම්මොත් අපි දැකලා තියෙනවා error not found කියන කෝඩ් එක තමයි 4x4 කියලා දාලා තියෙන්නේ. 200 කියන්නේ කනෙක්ෂන් එක සක්සස් එකක් කියන එක. ඊට පස්සේ තවත් if එකකින් අපි මේකෙන් ලබා ගන්න රෙස්පොන්ස් එක අරගෙන සක්සස් නම් ඔන්න අපි හදාගෙන තියෙනවා. අපි කලින්ම error message එකම පාවිච්චි කරලා අපි error message එකේ මේ ෆීල්ඩ් එකක් අයින් කරලා තියෙනවා රතු පාටින් තියෙන හින්දා ඒ රතු පාට අයින් කරලා අපි ඇඩ් කරගෙන තියෙනවා ඒක green color වෙන විදිහට. ඊට පස්සේ අපි in HTML කියලා HTML එක නැවතත් send කරලා තියෙන registration successful කියන message එක. ඒක display වෙනවා අපේ මේ state සහ status සියල්ලම true වෙනවා නම් ඒ වගේම connection එක කිසිම අවුලක් නැතුව වැඩ කරනවා නම් අපිට display වෙන විදිහට. එහෙම registration එක successful නම් අපි ඊට පස්සේ screen එක අපේ window එක reload වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒක එකපාරම වුණොත් අපිට registration successful කියන message එක පේන්නේ නැති වෙන නිසා අපි time out එකක් දීලා තියෙනවා තත්පර දෙකක. ඒ තත්පර දෙක time out එකට පස්සේ තමයි අපිට බලා ගන්න පුළුවන් අපිට reload වෙනවා බලා ගන්න පුළුවන්. යම් කිසි හේතුවක් නිසා අපේ මේ connection එක හරියට නැත්නම් ඒ කියන්නේ state සහ status හරියට match වුනේ නැත්නම් අපිට else එකේ දාලා තියෙනවා request failed කියලා message එකක් එන විදිහට. ඒක අපි in HTML වගේ HTML එක send කරලා තියෙනවා. ඊට පස්සේ අපි දැන් මේ form එකෙන් ගත්ත data ඊට පස්සේ ajax එකක් පාවිච්චි කරලා අපි post method එක හරහා process create account process කියන php කියන file එකට අපි send කරලා තියෙනවා. form එකම send කරලා තියෙනවා. ඊට පස්සේ අපි create account process.php කියන file එකට ගිහිල්ලා බලුවොත් ඔයාලට බලන්න පුළුවන් post method එක හරහා අපි send කරපු සියලුම individual data අපි වෙන වෙනම variables වලට assign කරනවා. f name mail $sign variable වලට අපි assign කරගෙන තියෙනවා. ඊට පස්සේ කලින් වගේම තමයි හැබැයි අපි JavaScript වලින් කලින් විදිහට error message එකක් එන්න විදිහට හදලා තිබ්බොත් අපිට පුළුවන් දන්න JavaScript අපිට වෙනස් කරන්න පුළුවන් දෙයක්. ඒක මොකද මේ front end එකට දාලා නිසා. ඒ වුණාට අපි PHP එකේ අපි වෙනම check එකක් දාලා තියෙන සියලුම field හරියට complete වෙලාද එහෙම වුණොත් විතරක් ඉදිරියට යන්න පුළුවන් වෙන විදිහට අපි check එක දාලා තියෙනවා. මේක අපිට කොහොමවත් change කරන්න බෑ client විදිහට. ඒක change කරන්න පුළුවන් server එකට පමණයි. කලින් වගේම තමයි f name empty නම් අපිට message එකක් එනවා first name please enter your first name. l name empty නම් enter your last name. ඒ විදිහට අපි දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන sterling $sign email greater than 150 කියලා දාලා තියෙනවා. email එක 100 characters 150කට වැඩි නම් අපිට message එකක් එන විදිහට හදලා තියෙනවා. email must be less than 150 characters කියලා. ඊට පස්සේ ඊට යටින් තියෙනවා filter email filter validate email. මේකෙන් අපි පාවිච්චි කරලා තියෙන්නේ අපි valid email එක මේකට use කරනවාද කියලා. අපි email structure එක බලුවොත් valid නොවන email එකක් දාලා අපිට ඒක හරියට වැඩේ කරගන්න විදිහක් නැහැ. ඒකෙන් හින්දා තමයි අපි මේක දාලා තියෙන්නේ. invalid email address කියලා අපිට ඒකට echo වෙනවා. valid නැති email එකක් අපි add කරා. ඊට යටින් empty password නම් please enter your password කියලා දාලා තියෙනවා. ඊටත් යටින් තියෙනවා certain password less than 8 certain password more than 20. මේකෙන් අපි බලලා තියෙන්නේ අපි use කරන password එක characters 8කට වැඩිද ඒ වගේම characters 20කට අඩුද. ඒ කියන්නේ 20ත් අතර password එක use කරන්න client ලට ඉඩ දීලා තියෙනවා. ඊට යටින් අපි check කරලා තියෙන terms and conditions කියන field එකට අපි check කළාද කියලා. එහෙම නැත්නම් අපිට please read and check I agree to the terms and conditions කියලා message එකක් එනවා. ඊට පස්සේ යටින් තියෙනවා account type එක select කළාද කියලා. මේ ඔක්කොම fields අපි හරියට
කම්පීට් කරලා නම් ඊළඟට else එකට යනවා. මේ මෙතන හදාගෙන තියෙන්නේ password hash. එහෙම හදාගෙන තියෙන්නේ මෙතන variable එකට link කරගෙන. මේකෙන් අපි කරලා තියෙන්නේ client side එකෙන් අපි use කරන password එක server side එකේ display වෙන එක වලක්වලා. අපි දැන් දන්නවා අපි client side එකේ use කරන password එක කොහොමද server side එකට යන හින්දා අපිට ඒ විදිහටම password එක view කරගන්න පුළුවන්. ඒක security විදිහට ඉතා වැඩි හොඳ දෙයක් නෙවෙයි. මොකද ඒක hackers-ට හරි කාට හරි ඒක අරගන්න පුළුවන් හින්දා. ඒකින්ද අපි use කරලා තියෙන මේ password hash password default කියන මේ option එක පාවිච්චි කරලා තියෙන. මේකෙන් කරන්නේ අපි දාන password එක වෙනස් text එකක් බවට පත් කරලා තියෙනවා. ඒක වෙනස්ම විදිහේ text එකක් හින්දා කිසිම විදිහකින් හිතා ගන්න බෑ මේ password එක තමයි අපි send කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි database එකේ check කරලා තියෙනවා account type එක. account type එක check කරලා තියෙන්නේ search query එකේ අපි දාලා තියෙනවා select query එක ලියලා දාලා තියෙනවා id from account type where name account type එහෙම දාලා තියෙන්නේ account type එක valid ද කියලා බලා ගන්න. ඊට පස්සේ ඒ account type එක අපි දීලා තියෙන account type දෙකක් තියෙනවා. ඒ type දෙක එකක් ගන්න ඕනේ නම් ඒ කියන්නේ වෙනස් නම් අපිට invalid account type කියලා පෙන්වනවා. ඊටකින් අපි දාලා තියෙන්නේ email address එක exist වෙනවද කියලා check කරගන්න විදිහ. මොකද අපි එකම email එකකින් ආයෙ register වෙන්න හැකියාව තිබ්බොත් අපිට ඒක කරන්න පුළුවන් හින්දා එතකොට ඒක management එකට ඉතා වැඩි හොඳ දෙයක් නෑ. ඒකින්ද අපි check කරලා තියෙනවා email එක දැනටම register වෙලාද කියලා. ඒක select query එකකින් පාවිච්චි කරලා use කරලා තියෙනවා. එහෙම register වෙලා නම් අපිට message එකක් එනවා email is already registered කියලා. ඒකත් හරිනම් අපි ඊළඟ step එකට යනවා. ඊට පස්සේ insert user into user database table. අපි ඒක අපි ඉස්සරහට බලමු database එක සහ database connection එක හදාගන්න විදිහ. මම MySQL workbench එක use කරලා මම create කරගෙන තියෙනවා skillshop db කියන database එක. ඊට පස්සේ ER diagram එකක් add කරගෙන මම ER diagram එකක් create කරගත්තා. user account type user has account type මේ කියන්නේ මේ tables දෙකේ many to many relationship එක. මෙහෙම tables කීපයක් හදාගෙන තියෙනවා. මේකේ තියෙන field වලත් අපිට බලා ගන්න පුළුවන් මේක register කරගන්න අත්‍යවශ්‍ය වෙන field ටිකක් අපි use කරලා තියෙනවා. ඊට පස්සේ මේ යටින්ම තියෙන created add සහ updated add කියලා time stamps use කරලා තියෙන data type එකක් විදිහට ඒ පාවිච්චි කරලා තියෙන්නේ අපි register වෙන time update කරන අපි profile එක update කරන time මෙතන display කරගන්න පුළුවන් වෙන විදිහට server side එක. ඊට පස්සේ account type table එකේ අපි හදාගෙන තියෙනවා id සහ account type එකේ name එක දාගෙන තියෙනවා. ඊට පස්සේ user has account type එක කියන්නේ user සහ account type table එකේ many to many relationship එක. ඒකෙන් අපි user id එක account type එකයි පාවිච්චි කරගෙන තියෙනවා. මේකෙන් මේ structure එක හින්දා පුළුවන් අපිට එකම userට වෙනත් account type දෙකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම account type එකකින් register වෙන්නත් පුළුවන්. ඒ දෙකටම අවශ්‍ය ඉඩ ලබා දීලා තියෙනවා මේ structure එක හින්දා. අපි මේ create කරගත්ත ER diagram එක forward engineer කරලා අපි database එකට මේ සියලුම folders add කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ADSQL හරි ඕනෑම SQL platform එකක එහෙම නැත්නම් workbench තුනක් වන්නේ එකකින් ගිහිල්ලා බලා ගන්න පුළුවන් අපිට හදාගත්ත tables තුන. ඊට පස්සේ ගියොත් අපි connection.php file එක use කරලා තියෙන්නේ අපි හදාගන්න database එක වෙන project එකට connect කරගන්න අවශ්‍ය සියලුම connection හදාගන්න පුළුවන්. අපි class database කියලා class එකක් හදාගෙන $sign connection කියලා variable එකක් හදාගෙන connection එක අපි connection එක set කරලා තියෙනවා. ඒ connection
කියන වේරියබල් එක. ඊට පස්සේ අපි MySQLi වලින් යූස් කරලා අපේ ඩේටාබේස් එකේ සියලුම විස්තර දීලා ඒ වගේම අපේ root එක ඒ වගේම password එකේ සියලුම විස්තර දීලා අපේ ඩේටාබේස් කනෙක්ෂන් එක ක්‍රියේට් කරගෙන තියෙනවා. ඊට පස්සේ if clause එකෙන් අපි දාලා තියෙනවා කනෙක්ෂන් එක හරියට කනෙක්ට් වුනේ නැත්නම් ඒ කියන්නේ කනෙක්ෂන් එක error එකක් තියෙනවා නම් කනෙක්ෂන් fail කියලා die කියලා දාලා තියෙන්නේ මේ මුළු කනෙක්ෂන් එකම අයින් වෙලා කනෙක්ෂන් fail කියලා අපිට ඩිස්ප්ලේ වෙන විදිහට. ඒ කිසිම අවුලක් නැත්නම් අපි return $sign connection එක කියන්නේ කනෙක්ෂන් එක අපි return කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි IUD function එක හදාගෙන තියෙනවා. ඒ කියන්නේ insert update delete කියන queries ලියන්න පුළුවන් වෙන විදිහේ function එක. ඒක ඇතුලේ අපි $sign query, $sign file, $sign params කියලා අපි variables හදාගෙන තියෙනවා. $sign query කියන්නේ අපි query ලියන්න use කරන variable එක. ඊට පස්සේ types කියලා දාලා තියෙනවා අපි data types දාලා අපි data types හොයාගන්න දාලා තියෙන variable එක. ඊට පස්සේ params කියලා parameters අපි use කරලා තියෙනවා. මේ තියෙන්නේ මේ වගේ හදපු IUD function. ඊට ඇතින් හදලා තියෙනවා search function එක. ඒකෙත් අර වගේම query types සහ params use කරලා තියෙනවා. මේ කනෙක්ෂන් ක්‍රියේට් කරලා ඊට පස්සේ අපි හදලා තියෙනවා return result එක අපි අරගෙන තියෙනවා. ඊට පස්සේ මේ කනෙක්ෂන් එක අපි create account process.php කියන ෆයිල් එකට require කරලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් පුළුවන් අපි කනෙක්ෂන් එක හදාගත්ත නිසා අපේ database එකට අපේ data insert කරන්න. මෙතනින් අපි insert user into database user table කියන එකේ IUD function එක ඇතුලේ අපි දාලා තියෙනවා insert කරලා තියෙනවා user කියන table එක. user කියන table එකේ fname, lname, email, password, hash, account type ඒ සියලුම field වලට අපි enter කරන value ටික මේ question mark වලින් දාලා තියෙන ඒ ටික අපි add වෙන විදිහට. ඊට පස්සේ SSSI කියලා අපිට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ අපේ data types ටික. අපි මේවට use කරලා තියෙනවා fname, lname, email, password, hash ඒවට පාවිච්චි කරලා තියෙන string data type එක නිසා s එකෙන් දාලා තියෙනවා. ඊට පස්සේ I කියලා දාලා තියෙන්නේ active account type ID කියලා ID එක. මේ මෙතනින් දාලා තියෙන්නේ අපි user has account type කියන table එකට insert කරලා තියෙන විදිහ. ඒකෙත් user ID account type ID කියන එකට values විදිහට දාලා තියෙනවා integer values දෙක. ඒක තමයි මේ අතින් බලන්න පුළුවන්. මේ සියලුම විදිහට මේ සියලුම step හරියට ගියොත් අපි යටින් දාලා තියෙනවා echo කරලා තියෙනවා success. එහෙම ඒක මේ ප්‍රශ්නාර්ථයකින් දාලා තියෙන්නේ for නෙවෙයි if condition එකක්ම තමයි. මේ success කියලා තියෙන්නේ if condition එකේ main condition එක. ඊට පස්සේ else එක තමයි මේ දාලා තියෙන්නේ error assigning account type. ඒ කියන්නේ අපි මේ add කර data හරියට add වෙනවා නම් success වෙන විදිහට නැත්නම් error assigning account type කියලා අපි දාලා තියෙනවා. මේ කිසිම විදිහකට අපි දාපු අපි input කරන data හරියට add උනේ නැත්නම් ඒ මොකක් හරිම case එකක් තියෙනවා නම් යටින් දාලා තියෙනවා error creating user account. මේක බලා ගන්න පුළුවන් අපි connection loss එකක් හරි මොකක් හරිම database down එකක් හරි මොකක්ම හරි හේතුවක් නිසා අපිට connection එක හරියට සිද්ධ වෙන්නේ නැත්නම් ඒ සියලුම connection එක හරියට සිද්ධ වුණොත් අපිට කලින් අපි දාගත්ත විදිහට registration success කියලා reload වෙන විදිහට තමයි අපි මේක හදලා තියෙන්නේ. ඒකින්ද අපි හරියට add කරගත්ත connection එක reload වෙලා registration success කියලා reload වෙලා අපේ නැවතත් මේ site එකට යනවා. හරි එහෙනම් මේක තමයි code එක. අපි බලමු sign up page එකට ගිහින් අපි user කෙනෙක් විදිහට sign in වෙලා මේක හරියට වැඩ කරනවද කියලා.